ඈත අතීතයේ දිනක ලස්සන පුංචි ගමක පුංචි දරුවෝ පිරිසක් ගස් යට සෙල්ලම් කරමින් සිටියා. හදිසියේම ඒ අසලින් පුදුමාකාර තරම් මිහිරි සරින් ගැයෙන ගීතයක හඬක් ඇහෙන්න පටන් ගත්තා. දරුවෝ පුදුමයෙන් වගේ එකිනෙකාගේ මූණ බලාගත්තා. අනේ ඒ හඬ කොච්චර ලස්සනද! පුංචි කුරුල්ලෝ සින්දු කියනවා වගේ. පුංචි මල්ලි කෙනෙක් කිව්වා, ඒ හඬේ හිමිකාරිනිය තමයි පුංචි කාලෙදිම සින්දු කියන්න ගොඩාක් දක්ෂ අනාගතයේ රටම දිනන අපූරු ගැයුම් ශිල්පිනියක් වෙන්න ඉපදුණු අපේ නන්දා මාලිනී නැන්දා. නන්දා නැන්දා පුංචි කාලේ ඉඳන්ම සින්දු කියන්න ගොඩාක් ආස කළා. ඒත් ඇය ලීසියෙන් දිනුම් කනුවට ගියේ නෑ. ඇය ගොඩාක් මහන්සි වුණා. අලුත් දේවල් ඉගෙන ගන්න ගොඩාක් මහන්සි වුණා. අමාරුකම් මැද්දේ වුණත් උත්සාහය අත්තරින්න එයා කවදාවත් උත්සාහ කළේ නැහැ. ඇය හැම තිස්සෙම ගීත ගැයුවේ රටට, ලෝකයට සහ මිනිස්සුන්ට හොඳ මඟ පෙන්වීමක් කරන්න. නරක දේවල් දැකපු තැන්වලදී බිය නොවී හඬ නගන්න ඇය නිර්භීත වුණා. හරියට දරුවනේ අපිත් වැරදි දෙයක් දැක්කම ඒක වැරදි කියලා නිර්භීතව කියන්න ඕන වගේමයි. අද වෙනකොට නන්දා මාලිනී නැන්දා කියන්නේ ලංකාවටම ආදරය කරන හැමෝටම ආදර්ශමත් අම්මා කෙනෙක්, කලාකාරිනියක්. ඇය අපිට කියා දෙන පුංචි පාඩම් මොනවද? ඒ තමයි උත්සාහය අත්තරින්න එපා. අපිට ඕනෑම දක්ෂතාවයක්, ඒ කියන්නේ චිත්‍ර අඳින්න, සින්දු කියන්න, නැටුම් නටන්න තියෙන්න පුළුවන්. ඒක දියුණු කරගන්න අපි මහන්සි වෙන්න ඕනේ. අනිත් එක තමයි බිය නොවී ඇත්ත කතා කරන්න. නිර්භීතකම සහ හොඳ ගතිගුණ කියන්නේ ජීවිතයේ තියෙන ලස්සනම ආභරණ. අනිත් එක තමයි දරුවනේ අනුන්ට ආදරය කරන්න. කලාව හරහා මිනිස්සුන්ගේ සිත් සනසන්න ඇය දුන් කැපවීම අපට කවදාවත් අමතක කරන්න බෑ. ඇය අමරණීයයි. දරුවනේ අපේ රටේ ඉන්න මෙන්න මේ වගේ හොඳ ගතිගුණ තියෙන ගුණගරුක දක්ෂ ගැහැණු ළමයින් සහ අම්මලා අපේ ජීවිතවලට ලොකු ආදර්ශයක්. ඔයාලත් කවදා හරි ලොකු වුණාම හොඳ රටට වැඩදායි නිර්භීත දරුවන් වෙන්න ඕන. එහෙම නේද? දරුවනේ අද අපේ කතාවෙන් ඔයාලා ඉගෙන ගත්ත දේ මොකද්ද? ඔයාලත් කවදා හරි මේ වගේ හොඳ ගුණගරුක කෙනෙක් වෙන්න පරමාදර්ශී කරගන්නේ කාගෙන්ද කියලා අපිට පහලින් කමෙන්ට් එකක් දාලා කියන්නකෝ. ස්ටෝරි ටයිම් විත් දර්ශනී ටීචර් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් ඒකම අමතක කරන්න එපා. දරුවනේ අද අපේ රටේ සිටින අතිශයින්ම දක්ෂ, අභීත මෙන්ම අපූරු ගැයුම් වලින් අපේ හදවත් සනසපු ප්‍රවීණ කලාකාරිනී නන්දා මාලිනී නැන්දා අපෙන් සදාහටම සමුගෙන ගියා. ඒත් ඇය ගැයූ ලස්සන ගීත සහ ඇය අපේ ජීවිතවලට ලබා දුන්න ආදර්ශයන් සදාකාලිකවම අප සමග රැඳී තිබෙනවා. රටට ආදරය කරන නිර්භීත දරුවෙක් වෙන්න ඇයගේ ජීවිතයෙන් අපට ලොකු ආදර්ශයක් ලබා දෙනවා. දරුවනේ අපේ රටේ සංගීත අහස
සදාකාලිකවම ආලෝකමත් කළ ඒ අපූර්ව කලාකාරිනිය අපේ ආදරණීය නන්දා මාලිනී නැන්දා අපෙන් සමුගෙන ගියත් ඇය ගැයූ ගීත සහ අපට දුන් ආදර්ශයන් කවදාවත් මැකී යන්නේ නැහැ. අපේ රට වෙනුවෙන්, කලාව වෙනුවෙන් ඇය කළ අමිල මෙහෙය අපි සදාකාලිකවම සිහිපත් කරනවා. අපේ ආදරණීය නන්දා නැන්දාට මතු භවයකදී සුපරික්ෂාවෙන් නිදුකින් අමා මහ නිවන් සුවයම ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. දරුවනේ, ඔයාලත් රටට ආදරය කරන කීකරු දක්ෂ දරුවෙක් වෙන්න ඕනේ. හොඳද? ඒ වගේ තවත් ලස්සන කතාවකින් අපි ඉදිරියේදී ආයෙත් හමු වෙමු. ස්ටෝරි ටයිම් විත් දර්ශනී ටීචර් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම ජය වේවා.